තෝනින්ද චුට්ටක් වටේට අරම් මස් කරියක් හදන්නේ. ඉතින් ඒකට අවශ්‍ය කරන ඔක්කොම කුළු බඩු ටික ගම්බිරි සුදුලෝණු හෙනසාල් කරාබු නැටි අමීගුරු කුරුදු පොතු කරපෙන්චා මිරිස් සියල්ලම දැන් මෙතන කොටලා තියෙන්නේ. මේකට තව විශේෂ දෙයක් මම කරනවා. මුං ඇට ටිකක් පොඟෝල වෙලා ඒවත් එක දාලා කොටන්න ඕනේ. එතකොට මේ මස් කරිය සම්පූර්ණ උකු වෙනවා. තක්කාලි තව ඕනි අපිට රම්පේ කරපින්චා කොල්ල තියෙන. තව ඕනම් තෙලටත් දාන්න පුළුවන්. හොඳ හීනුවට කපා ගන්න. දැන් අද හදන්නේ මේ කුරක්කන් රොටිත් එක්ක කන්න මස් කරියක්. ඊළඟට දානවා මේ කොටාගත්තු සියල්ලම පහේ. තක්කාලි අන්තිමට දාන්න. තව දානවා අපි කහ ටිකක්. තව දෙයක් කියන්න ඕනේ මස් ටිකේ කුයිල ගතිය යන්න අපි දානවා දෙහි ලුණු කහ ටිකක් දාලා හොඳට හොදලා ගන්න ඕනේ. දෙපාර තුපාරක් හොදලා අයින් කරලා ඊට පස්සේ නැවත දානවා ඔය මං කියපු දෙහි කහයි ලුණුයි දාලා හොඳට අතුල්ලලා හොදුවන් පස්සේ ඔය තියෙන අමු රස නැති වෙනවා. ඉඳි ගාලා දැන් ඊළඟට අපි දාන්නේ මිරිස් ටික. මිරිස් ටික බැදු මිරිසුත් දාන්න පුළුවන්. මේ ආකාරයෙන් බැද ගන්නත් පුළුවන්. ලේසිම හදිස්සි උයනකොට මෙන්න මේ විදිහට මිරිස් ටික දාන්න වටේට. මෙන්න මෙහෙම වටේට දාන්න. ටිකක් කර වෙනවා වටේ. එතකොට ඔන්න ඔහම තියලා මේවත් එක්කම අපිට මෙහෙම හැඳි ගා ගන්න. දැන් මම තක්කාලි ටිකක් දා ගන්නවා. දරට මේ ඔක්කොම දැන් බලන්න කළු පාට වෙලා ඊට පස්සේ අපි දානවා දැන් මස් ටික. මස් අද උයන්නේ මම මේ කුරක්කන් රොටිත් එක්ක කන්න මම මේ හදාගන්නේ කරිය. හරි තුනයි මේ විදියට උයනකොට මුහුණට හොඳට තවලා දාන්න. තැම්බෙනකොට උපු වෙනවා. අද ඇඹුලට දාන්නේ මම ගොරක ටිකක් කොටාගත්ත කෑලි 3ක් විතර. මේ ඔයාලට සියඹලක් දාන්න පුළුවන් ඇඹුලට. දැන් අපි ඒකත් දානවා. මේක තැම්බෙන්න දා ගන්නවා උණු වතුර ටිකක්. ලුණුත් ඇති වෙන ප්‍රමාණයට දාගන්න. දැන් වහලා තියෙනවා. මද කිරි ටිකකුත් දැම්මා. මේකට උකු කිරි ටිකක් දා ගන්නවා. ඔන්න ඉතින් අපේ මස් කරිය හොඳට ඉදිලා තියෙන මේ බාන. හොඳට පොල් කිටියක් අන්තිමේට දැම්මම ලස්සනට අපි ලුණු බලමු. හරිම රසයි ලුණු ඇඹුල් ඇති. දැන් ඉතින් අපි මේක බා ගන්නවා. ඉතින් දැන් අපි කුරක්කන් රොටියට මේ පොල් ගාගත්තා. ලුණු ටිකක් දා ගන්නවා දැන්. ඊළඟට අපි වතුර ටිකකුත් දා ගන්නවා. ඉස්සෙල්ලා අපි පොල් ටික තමයි අනාගන්නේ. අපි හරිචන්ද්‍ර පිටියකින් තමයි කුරක්කන් පිටියකින් තමයි කුරක්කන් රොටි හදන්නේ. ඒකට තව අපිට අවශ්‍ය කරනවා පාන් පිටි ටික. මේ තමයි පාන් පිටි ටික. ඉස්සෙල්ලා අපි පොල් ටික අනා ගන්නවා. දැන් අපි ලුණු බලලා ලුණු මදි නම් ටිකක් දාගන්න. දැන් පිටි ටික දානවා. දාලා අනා ගන්නවා. දැන් පාන් පිටි ටික දා ගන්නවා. දාලා තව කුරක්කන් පිටි දා ගන්න. අපේ ගෙදර ඉන්න අයට ඇති ප්‍රමාණයට කුරක්කන් දා ගන්න. මේ පෙකට් එකක් ගත්තම හොඳටම ඇති. මේ බලන්න පොල් ටිකට වතුර දාලා එනවම ගානට පිටිය කනාගත්තා. ඕම බලන්න. මේ ඩිනර් එකට තමයි අපි මේ හදාගන්නේ. මුලින්ම කරන්නේ තෙල් ටිකක් ගා ගන්න ඕනේ. මේ කෙහෙල් මෙන්න මේ තරම් ගුලියක් ඇති අපිට. කැමති විදියට ගුලි ගහ ගන්න. ඉතින් මට නම් දැන් මේ ගානට ඇරි මෙහෙම රෝල් කරන්න ඉස්සෙල්ලා. රෝල් කරලා ඊට පස්සේ
අපි වඩනවා මෙහෙම. මෙහෙම වඩන්න. හරිම ගුණයි, රසයි. ඒ වගේම පොඩි අයට මෙන්න මේ විදිහට හදලා කන්න දුන්නම දරුවෝ කයි. මෙහෙම ලස්සනට වටේ හදන්න. දැන් මෙන්න මෙහෙම අපේ රොටිය කෙහෙල් පොලෙන් මෙහෙම ගන්නවා. අරන් මෙන්න මෙහෙම නිකන් තියෙනවා. ඉතින් අද මම බීෆ් කරියත් එක්ක තමයි කුරක්කන් රොටි කන්නේ. හරිම රසයි ගුණයි ගුණදායක ආහාර වේලක් අද ඩිනර් එකට හැදුවේ. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. නැවත අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්. ලස්සන වීඩියෝ එකක් මම නැවත ගේනවා.